හරි පුතේ එහෙනම් නිව්ජෙන් ඔන්ලයින් පාසල වෙනුවෙන් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ දරුවෝ විතරක් නම් සම්බන්ධ වෙලා ඉන්නේ. දෙමාපියොත් සම්බන්ධ කරගන්න පුතේ. අපි මේක දෙමාපිය රැස්වීමක් විදිහට තමයි කරගෙන යන්නේ. හරි. හැමෝටම මාව පැහැදිලිව ඇහෙනවනේ නේද? ප්‍රශ්නයක් නැහැනේ. කො බලමු. හරි. ඉතින් දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම මුලින්ම අපේ මේ නිව්ජෙන් ඔන්ලයින් පාසල කියන්නේ මොකක්ද කියලා හැඳින්වීමක් කරන්න. ඉතින් පුතේ අපේ නිව්ජෙන් ඔන්ලයින් පාසල කියලා කියන්නේ දැනට වසර 4කටත් වඩා අධික කාලයක් මාර්ගගත ක්‍රමය හරහා ඒ කියන්නේ ඔන්ලයින් ඔස්සේ ඔයාලට අධ්‍යාපනය ලබා දෙන ආයතනයක්. ඉතින් පුතේ ඔයාලගේ අයියලක් කළත් අපේ ආයතනය හරහා දැනට ඉගෙනීම් ලැබලා ඇති. ඉතින් බොහෝ සිසු පිරිසක් මේ වෙද්දී අපේ නිව්ජෙන් ඔන්ලයින් ආයතනය වටා එක් රැස් වෙලා ඉන්නවා. ඉතින් දැන් ඔයාලා බලයි මම කවුද කියලා. මම තමයි පුතේ නිව්ජෙන් ඔන්ලයින් ආයතනයේ 6 ඉඳලා 11 වසර දක්වා විද්‍යාව විෂය උගන්වන්නේ. මම තමයි 6 ඉඳලා 11 වසර වෙනකන් විද්‍යාව විෂය උගන්වන්නේ. මගේ නම සචිර දිලංක. එතකොට මං ගැන කියනවා නම් පුතේ හැඳින්වීමක් විදිහට මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියකුත් ලබාගෙන ඔන්න ඔයාලගේ විද්‍යා විෂය ගැන්වීම සඳහා අපේ නිව්ජෙන් ඔන්ලයින් ආයතනයේ ඉන්නවා. ඉතින් අපේ මේ පවත්වන වැඩසටහන සඳහා සම්බන්ධ වෙලා ඉන්නේ පුතේ 2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීලා 2026 6 වන ශ්‍රේණියට යන්න සූදානම් වෙලා ඉන්න අපේ දරුවන් සහ දරුවන්ගේ දෙමාපියන්. ඉතින් ඔන්න හැමෝම අපේ නිව්ජෙන් ඔන්ලයින් ආයතනයේ වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවා දැන් මොකද්ද මේ කියන්න යන්නේ කියලා. හරිද? ඉතින් අපේ දන්නේ නැති දරුවන් සහ දෙමාපියනුත් ඇති. ඒ නිසා මම විස්තරය කියාගෙන යන්නම්. මොකක්ද අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා ඔයාලට නිව්ජෙන් ඔන්ලයින් පාසලෙන් ලබා දෙන්න යන්නේ කියලා. හරි. ඉතින් මම දැන් වචනයක් කියවනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියලා නේද? ඉතින් ඔන්න ඔයාලා දැනට දන්නව ඇති 2026 6 වන ශ්‍රේණියේ සහ 2026 පළවන ශ්‍රේණියේ දරුවන් සඳහා පුතේ අපේ විෂය නිර්දේශය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. නේද? ඉතින් අවුරුදු ගාණක් තිබ්බ අවශ්‍යතාවයක් තමයි මේ විෂය නිර්දේශය වෙනස් වීම. ඉතින් අපේ යුගයේ අවශ්‍යතාවයත් එක්ක මේ විෂය නිර්දේශය මේ වෙද්දී වෙනස් වෙලා තියෙනවා. ඉතින් මොනවා වුණත් අපි නිව්ජෙන් ඔන්ලයින් පාසල විදිහට ඔයාලට උපරිම ගුණාත්මක බවකින් යොත් අධ්‍යාපනයක් ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් අපේ දරුවන්ට සහ දෙමාපියන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද මේ අලුත් සිලබස් එකකින් නැත්නම් අලුත් විෂය නිර්දේශය යටතේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ විෂය නිර්දේශය යටතේ පුතේ වාර විභාග ක්‍රමය වෙනුවට ඇගයීම් ක්‍රමයක් තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ කලින් වගේ පේපර්ස් වලට උත්තර ලියලා ඔයාලට ලකුණු ලබා ගන්න අවශ්‍ය නැහැ. පන්තිය තුලදී සිද්ධ කරන ඇගයීම් ක්‍රමයක් මගින් තමයි ඔයාලට ලකුණු ලබා දීම සිද්ධ වෙන්නේ. ඉතින් අපි පුතේ පන්තිය තුලදී කරන්න හිතාගෙන ඉන්නේ ඒ ඇගයීම් ක්‍රමය ඔයාලා පාසලට යන්න කලින් අපි අපේ ඔන්ලයින් පාසල තුලදී සිද්ධ කරලා තමයි යවන්නේ. ඉතින් ඒක ඔයාලට ගොඩක් වාසි සහගතයි. මොකද දැන් ඇගයීම් ක්‍රමයටනේ ලකුණු හම්බෙන්නේ නේද? ඉතින් පුතේ ඔයාලා ඒක ඔන්ලයින් පාසල තුලදීම සිද්ධ කරලා ගියාම මොකද වෙන්නේ? ඔයාලට ගොඩක් වාසි සහගතයි ඔයාලගේ ඇගයීම් වලට ලකුණු ලබා ගන්න. ඉතින් ඔයාලට පේනවා අපි නවීන තාක්ෂණයේ යටතේ තමා පුතේ මේ සියලු කටයුතු සිද්ධ කරගෙන යන්නේ. මගේ විෂය ගැන කියනවා නම් විද්‍යා විෂය ගැන කියනවා නම් ඔයාලගේ ඇගයීම් වලට අවශ්‍ය සියලුම ප්‍රායෝගික පරීක්ෂණ අපි ඔන්ලයින් මේ ක්ලාස් එක ඇතුළෙම සජීවීව පුතේ හැම ප්‍රැක්ටිකල් එකක්ම සිද්ධ කරනවා. ඒකත් ඔයාලා දැනගන්න ඕනේ. ඊළඟට ඔයාලට තියෙනවා ඔන්න දැන් ටිකක් බරපතල එකකුත් තියෙනවා. ඒ තමයි ඔයාලට තියෙනවා දැන් විෂයන් 15ක්. වෙනදනම් 6 වසරට යද්දි තිබ්බේ විෂයන් 10ක්. දෙමළ සහ ICTත් එක්ක විෂයන් 10ක් තමයි තිබ්බේ. හරිද? දැන් ඔන්න විෂයන් තියෙනවා 15ක්. ඉතින් මේ විෂයන් 15 ගැන මම පුංචි හැඳින්වීමක් දෙන්නම්. මොකද සමහර දෙමාපියෝ ඉන්නවා මේ ගැන හරි හැටි තාම අවබෝධයක් නැති. ඉතින් මෙන්න මේක තමයි පුතේ විෂයන් 15. මේවා අනිවාර්ය විෂයන් 15ක් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ විෂයන් 15 කරන්න ඕන. හරිද? බලන්නකෝ තියෙන විෂයන් මොනවද කියලා. මව් බස. ඒ කියන්නේ සිංහල වෙන්න පුළුවන්. ඔයාලා දෙමළ ඉගෙන ගන්නවා නම් දෙමළ වෙන්න පුළුවන්. ඒක තමයි මව් බස කියලා කියන්නේ.
ගණිතය තියෙනවා. ඒවා ඉතින් වෙනස් වෙන්නේ නැහනේ. විද්‍යාව තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි තියෙනවා. තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ මොකද්ද පුතේ? ICT කියන විෂය. හරිද? එහෙමත් නැත්නම් ඔයාලා දන්නවනේ කම්පියුටර් ගැන ඉගෙන ගන්න තියෙන්නේ නේ. දැන් ඉතින් ICT කිව්වහම හැමෝම වගේ දන්නවා. ICT කියන විෂය තියෙනවා. ඊට අමතරව සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සෞඛ්‍යයක් තියෙනවා. ජීවිතය සඳහා තාක්ෂණ වේදය. ඒකත් විද්‍යාව වගේම කොටසක් පුතේ. ලස්සන දේවල් ටිකක් ඉගෙන ගන්න තියෙන්නේ. ඉතිහාසය තියෙනවා. ආගම හා සාරධර්ම අධ්‍යාපනය. ඒ කියන්නේ පුතේ බුද්ධ ආගම. හරිද? දෙවන ජාතික භාෂාව කියන්නේ දෙමළ. මව් බසට සිංහල ඉගෙන ගන්න අයට නම් දෙමළ ඉගෙන ගන්න ඕනේ. මව් බසට දෙමළ ඉගෙන ගන්න අයට නම් සිංහල ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි දෙවන ජාතික භාෂාව කියලා කියන්නේ. භූගෝල විද්‍යාව තියෙනවා, පුරවැසි අධ්‍යාපනය තියෙනවා, සෞන්දර්ය අධ්‍යාපනය තියෙනවා, ඔන්න අලුත් විෂයක් ඇවිල්ලා තියෙනවා, ව්‍යවසායකත්වයේ සහ මූල්‍ය සාක්ෂරතාවය කියලා. ඊට අමතරව ක්‍රීඩා හා සමාජ සංගම්. මේ කියන්නේ අනිවාර්යෙන් දරුවෙක් මොනවා හරි ක්‍රීඩාවක් හරි නැත්නම් පුතේ සමිතියකට වල දන්නවනේ නේද? සාහිත්‍ය සමිතිය කියලා තියෙනවා. ඒක සමිති වර්ග තියෙනවනේ. ඔන්න ওই වගේ සමිතියකට සම්බන්ධ වෙන්න ඕනේ. මේ තමයි ඔයාලට තියෙන අනිවාර්ය විෂයන් 15. ඊට පස්සේ මේ විෂයන් 15න් ඔයාලා කැමති, ඔයාලා වැඩිදුරම අධ්‍යාපනය ලබා ගන්න කැමැති සහ ඔයාලට හැකියාව තියෙන විෂයන් 3ක් තෝරගෙන ඒ විෂයන් 3 පුතේ වැඩිදුර ඉගෙනුම් මොඩියුලයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. මොකක්ද ඒ කියන්නේ? හරි. හිතන්නකෝ දැන් මගේ විෂය ගැන කියනවා නම් ඔයාලා දැන් විද්‍යාව විෂය ඉගෙන ගන්න ගොඩක් කැමතියි. විද්‍යාව විෂය ඉගෙන ගන්න ගොඩක් කැමතියි. විද්‍යාව විෂය ඔයාලට හොඳට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒක පුතේ වැඩිදුර ඉගෙනුම් මොඩියුලයක් විදිහට උගන්වනවා. ඒකෙදි බලන්නකො මේ ඉහත ප්‍රධාන විෂයන් 15ට අමතරව එම අනිවාර්ය විෂයන් 15 අතරින් සිසුවා කැමති විෂයන් 3ක් වැඩිදුර ඉගෙනුම් මොඩියුල් ලෙස තෝරාගෙන අධ්‍යයනය කරන්න පුළුවන්. අර තියෙන 15න් ඔයාලා කැමති 3ක් තෝරගෙන ඔයාලට වැඩිදුර අධ්‍යයනය කරන්න පුළුවන්. හරිනේ? ඉතින් මේකෙදි ඔයාලට පුතේ මොඩියුල වෙනුවට හම්බෙන්නේ පෙළපොත්. මේ පෙළපොත් වෙනුවට හම්බෙන්නේ මොඩියුල. මොකද මේ මොඩියුලයක් කියලා කියන්නේ? ඉස්සර ඔයාලට අච්චු පොතක්නේ හම්බුනේ නේද? දැන් හම්බෙන්නේ මොඩියුලයක් කියලා වෙනම පොඩි පොතක්. ඉතින් මේ පොත තුලත් අර පෙළපොත වගේම තමයි පුතේ අභ්‍යාස සහ ඇගයීම් ක්‍රියාකාරකම් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු අපේ පන්තිය පටන් ගත්තට පස්සේ කොහොමද මේ මොඩියුල තියෙන්නේ කියලා. ඉතින් තාමත් මේ පිළිබඳ තේරුණේ නැති දරුවෝ ඉන්නවා නම් අපි පුතේ හෙට සහ අනිද්දා කියන දවස් ඇතුළත ඔයාලට වෙනම පුංචි වීඩියෝස් ටිකක් දාන්නම් මේ නව නිර්දේශය කියන්නේ මොකක්ද? මොකක්ද මේ මොඩියුලයක් කියන්නේ? කොහොමද මේකට ලකුණු ගන්නේ? කොහොමද මේ විෂයන් තෝරගන්නේ කියන එක පිළිබඳ පුතේ වැඩි දුර විස්තර පිළිබඳ ඔයාලව දැනුවත් කරන්නම්. ඔයාලගේ WhatsApp සමූහයන් හරහා අපි කෙටි වීඩියෝ කිහිපයකින්. හරි. ඉතින් මම දැන් කියලා දෙන්නම් අපි ඇයි අද සම්බන්ධ වුනේ කියලා. ඉතින් ඔයාලා දන්නවා අපේ නියෝජන් ඔන්ලයින් පාසලේ ඔයාලට තියෙන පුතේ සියලුම විෂයන් සඳහා පළමු වාරයම නොමිලේ තමයි උගන්වන්නේ. පළවෙනි වාරයට ඔයාලට හම්බෙන්නේ මොඩියුලයක්නේ. ඉතින් මෙන්න මේ මොඩියුලේ තියෙනවා කොටස් 3ක්. මේ සම්පූර්ණ කොටස් ටික සියලුම විෂයන් වලට විෂයන් 15ටම අපි පළවෙනි වාරයේම පුතේ ඔයාලට නොමිලේ තමයි උගන්වන්නේ. ඉන්න වැදගත්ම දේ නොමිලේ තමයි උගන්වන්නේ. ඉතින් නොමිලේ උගන්වනවා කිව්වට අපි මේ ඔයාලට PDF එකක් එහෙම දාලා නෙමෙයි ඉගැන්වීම් කටයුතු සිද්ධ කරන්නේ. අපි පුතේ ඔයාලට එවනවා මුද්‍රිත නිබන්ධනයක්. ඉතින් මේක ඔයාලගේ නිබන්ධනය නෙමෙයි මම පෙන්නන්නම් ඔයාලට අපි කලින් සූදානම් කරපු නිබන්ධනය කියන්නේ අපේ කලින් අවුරුද්දේ කියන්නේ මේ 2025 අවුරුද්දේ අනිත් විෂයන් වලට අනිත් ශ්‍රේණි වලට අපි භාවිතා කරපු නිබන්ධනය මේ තියෙන්නේ. ඔයාලට පේනව නේද මේ නිබන්ධනයත් පුතේ සෑහෙන ලොකු එකක් ඈ. නිකන් නෙමෙයි දැන් මේකේ ගත්තොත් එහෙම පිටු 100ක් විතර තියෙනවා. ලොකු එකක් මේ වගේ ලොකු ටියුට් එකක් පුතේ ඔයාලටත් ලැබෙනවා. ලස්සන පිට කවරයක් එක්ක ඔයාලගේ ගෙදරටම මේක නොමිලේ තමයි පුතේ අපි ලබා දෙන්නේ. නිබන්ධනයත් අපි නොමිලේම ලබා දෙනවා. වෙන කොහෙන්වත් මේ වගේ දේවල් හම්බෙන්නේ නැහැ. නොමිලේ උගන්වනවා වගේම ඔයාලගේ මොඩියුල තියෙන ලස්සනට හදපු ටියුට් එකක් ඔයාලට ගෙදරටම නොමිලේම අපි තැපැල් කිරීම සිද්ධ කරනවා. හරි. ඉතින් පුතේ මේ නිබන්ධනය ඔයාලට ජනවාරි 15ට පෙර
ලබා දීමට අපි සියලුම කටයුතු දැන් සූදානම් කරලා තියෙන්නේ. ඔයාලට ජනවාරි 15ට කලින් මේ නිබන්ධනය ඔයාලගේ අතටම ලැබේ. හරි. ඉතින් අපේ WhatsApp සමූහයන් ගත්තාම පුතේ මේ වෙද්දී විශාල පිරිසක් ඉන්නවා WhatsApp සමූහයන් තුල. ඉතින් හරියටම අපිට කියන්න බෑනේ මේ ඉන්නේ 6 වසරේ දරුවෝමද කියලා නේද? සමහර වෙලාවට වැරදිලා වෙන ශ්‍රේණිවල දරුවෝ ඔයාලගේ WhatsApp group එකට ඇඩ් වෙලා ඉන්නත් පුළුවන්. වෙනත් ආයතනවල ගුරුවරු සහ වෙනත් පුද්ගලයනොත් අපේ මේ WhatsApp group වලට ඇඩ් වෙලා ඉන්න පුළුවන් නේද? ඉතින් සමහර වෙලාවට 8 වසරේ 7 වසරේ අයියලා අක්කලාටත් වැරදිලා මේ group එකට ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් අපි ඔයාලට පුතේ ටියුට් එක ඉල්ලලා ඇඩ්‍රස් එක එවන්න කිව්වොත් එහෙම 6 වසරට අදාළ නැති පුද්ගලයෝ අපිට ඇඩ්‍රස් එක එවුවොත් අපිට ටිකක් ටියුට් එක යවා ගන්න අමාරු වෙනවනේ නේද? ඒ නිසා 6 වසරට මේ 2026 6 වසරට ඉගෙන ගන්න සැබෑම වමනාව තියෙන දරුවන් ටික තෝරගන්න අපි පුංචි දෙයක් කරනවා. ඉතින් ඒ තමයි පුතේ අපි ඔයාලට නිබන්ධනය ලබා ගැනීම සඳහා පුංචිම පුංචි රුපියල් 100ක මුදලක් අය කරනවා. මේක අපි ටියුට් එකට නෙමෙයි අය කරන්නේ. ඉතින් ඔයාලට පේනවනේ මේ වගේ ලොකු ටියුට් එකක් පුතේ කිසිම වෙලාවක රුපියල් 100කට ලබා දෙන්න බෑනේ නේද? රුපියල් 100කට ඔයාලට ලියන පොතක්වත් ගන්න බෑ. එහෙම නෙමෙයි. අපි පුතේ සැබෑම වමනාව තියෙන දරුවන් තෝරා ගැනීම සඳහා තමයි මෙන්න මේ පුංචි රුපියල් 100ක මුදල අය කිරීම සිදු කරන්නේ. මේක ටියුට් එකට ගාස්තුවක්වත් එහෙම නැත්නම් ඔයාලගේ තැපැල් කිරීමේ ගාස්තුවක්වත් නෙමෙයි. අර අනවශ්‍ය කවුරු හරි සම්බන්ධ වෙලා ඉන්නවනම් වෙනත් ශ්‍රේණිවල අයියලා අක්කලා ඔයාලගේ group එකට සම්බන්ධ වෙලා ඉන්නවනම් එතකොට යාළ 100ක මුදල ගෙවන්නේ නැහනේ. අපේ 6 වසරේ දරුවෝ ටික විතරක් වෙනම අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. අපේ ඇඩ්‍රස් ටික එහෙම කියන්නේ ඔයාලගේ ලිපිනයන් ටික එහෙම. අන්න ඒ නිසා තමයි පුතේ මෙන්න මේ පුංචි රුපියල් 100ක මුදල ඔයාලගෙන් අය කිරීම සිද්ධ කරන්නේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබීම සඳහා සැබෑම වමනාව තියෙන දරුවන් ටික තෝරගන්න. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. දැන් දරුවෝ අහයි කොහොමද මේ ගෙවීම් කටයුතු සිද්ධ කරන්න කියලා. අපේ ආයතනයේ තියෙනවා පුතේ බැංකු කිහිපයක අංක. මේ අංකයන් සහ විස්තර ටික ඔයාලගේ WhatsApp සමූහයන් හරහා දැනුවත් කිරීම සිද්ධ කරයි. ඒ කියන්නේ ඔයාලගේ group එකට විස්තර දායි පුතේ මොන බැංකු අංකයටද ඔයාලා ගෙවීම සිද්ධ කරන්න ඕනි කියලා. ඔයාලට කරන්න තියෙන්නේ පුංචිම පුංචි රුපියල් 100ක මුදලක් ඒ බැංකු අංකයට ගෙවීම් කටයුතු සිද්ධ කරලා ඒකේ රිසිට් එක ෆොටෝ එකක් ගහලා අපේ WhatsApp නම්බර් එකට දාන්න. ඉතින් මේ දැනුවත් කිරීම ඔක්කොම අපේ WhatsApp සමූහයන් හරහා සිද්ධ කරයි. ඉතින් ඔයාලට තේරෙනවා මේ වගේ ලොකු ටියුට් එකක් එවන්න පුතේ රුපියල් 100කින් කොහොමත් බෑ. මේ වගේ ටියුට් එකක් සාමාන්‍යයෙන් ඔයාලට එවන්න අපිට රුපියල් 1000කට 2000කට වඩා වැඩි මුදලක් අය වෙනවා. ඉතින් ඔයාලට අපි සම්පූර්ණ පළවෙනි වාරයේම ඉගෙනීම් කටයුතු නොමිලේම සිද්ධ කරනවා. ඔයාලගේ සැබෑම වමනාව තියෙන දරුවන් තෝරා ගැනීම සඳහා තමයි රුපියල් 100ක මුදලක් අය කිරීම සිද්ධ කරන්නේ. ගිණුම් අංක ටික පුතේ සහ වැඩි විස්තර ඔයාලගේ WhatsApp group එකට යොමු කරයි. එතකොට ඒ ටික බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් විද්‍යා විෂය උගන්වන ගුරුතුමානේ නේද? අපි ඊළඟට අපේ අවස්ථාව ලබා දෙමු පුතේ ඔයාලගේ ඉංග්‍රීසි විෂය උගන්වන අපේ තරංගනී විමලසිරි ගුරු මහත්මියට. ඉතින් ටීචර් මෙතනින් ඉස්සරහට ඔයාලගේ කොහොමද ඉංග්‍රීසි විෂය පිළිබඳ මේ නව නිර්දේශයේ සහ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපේ තරංගනී මැඩම් ඔයාලව දැනුවත් කරයි. හරි. ආයුබෝවන් දුවේ පුතේ හැමෝටම very good evening. So I am තරංගවල පුතාලගේ දෙමාපියන්ගෙන් අවසරයි දරුදරියන්ගෙන් අවසරයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. මම මුලින්ම මාව හඳුන්වා දෙන්න කලින් අපේ සජිර සර්ට ස්තුතිවන්ත වෙනවා. අපේ නිව්ජන් ඔන්ලයින් පාසලේ විද්‍යා විෂය උගන්වන ගුරුතුමා ගොඩක් දක්ෂ ගුරුතුමෙක්. ඉතින් ඔයාලට විද්‍යා විෂය කියන එක හරිම රහට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග අපේ ඔන්ලයින් පාසලේ ඉගැන්වීම් කටයුතු කරන්නේ අපේ සජිර දිරංග සර්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණා. හරි ආසාවෙන් විද්‍යාව ඉගෙනගෙන යන්න පුළුවන් ඔයාලට. ඉතින් පුතේ දුවේ ඒ විද්‍යා විෂය ගැන කතා කරේ සර්.
එතකොට මගේ විෂය තමයි ඉංග්‍රීසි විෂය. ඉංග්‍රීසි ගැන වැඩියෙන් ගොඩක් දේවල් කියන්න අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි තමයි ගොඩක් වැදගත් හැම දෙයකටම අධ්‍යාපන කටයුතු වලට අනාගතේ ඔයාලත් එක්ක ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න, ඒ වගේම රැකියාවන් වලට ඒ හැම දෙයකටම අත්‍යවශ්‍යම විෂයක් තමයි ඉංග්‍රීසි විෂය. ඉතින් ඔයාලට මම ආරාධනා කරනවා අපේ නිව්ජන් ඔන්ලයින් පාසලේ ඉංග්‍රීසි විෂයත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම අලුත් මොඩියුල් සම්බන්ධ සචිරස ඔයාලව දැනුවත් කළා. ඉතින් ඉංග්‍රීසි කියන්නේ පුතේ ලියනවා, පුටුවේ වාඩි වෙලා ලියනවා, පොතක් කියවනවා. එක විතරක් නෙමෙයි නේද? එතකොට මේකෙත් විද්‍යා විෂය වගේම ඒ වගේම මේ සියලුම විෂයන් 15ෙම නව නිර්දේශය යටතේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩියෙන් තියෙනවා. ඉතින් අපේ ඉංග්‍රීසි විෂයටත් එහෙමම තමයි reading, writing, listening, speaking, vocabulary, grammar. ඔය කියන skills හැම දෙයක්ම අඩංගු කරලා තමයි මොඩියුල් එක හදලා තියෙන්නේ. ඉතින් මොඩියුල් එක ඒ අදාළ සියලුම විෂය කරුණු ඇතුළත් කරලා ප්‍රායෝගික ක්‍රියාකාරකම සමගම ලස්සන ගේම්ස් තියෙනවා. ඒ හැම දෙයක් එක්කම අපේ මොඩියුල් එකට අපි හදලා තියෙනවා. ඔයාලට ඒක නොමිලේම නිවසට ලැබෙන්න සලස්වනවා. එතකොට දැන් මම කිව්වේ ඉංග්‍රීසි විෂය ගැනනේ. එතකොට මගේ ගැන කිව්වොත් මගේ නම තරංගනී විමලසිරි. මම දැනට රාජ්‍ය පාසලක අවුරුදු 15කට ආසන්නව අත්දැකීම තියෙන ඉංග්‍රීසි විෂය දෝල පුතාලා දහස් ගානකට උගන්වනවා. ඒ වගේම දැනටත් උගන්වමින් පවතින ගුරුවරියක්. ඉතින් නිව්ජන් ඔන්ලයින් පාසලේ 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වාම දැනට වසර 4ක් තිස්සේ ඒ ඔන්ලයින් පාසලේ වැඩ කටයුතු කරගෙන යනවා. මමත් දැනට වසර 2කමාරක් තිස්සේ ඔන්ලයින් පාසලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් දෝල පුතාලාට මගේ ගැන කිව්වොත් මම දැනට විද්‍යාපීඨ ගුරුවරයෙක් විදිහට පත් වීම අරගෙන දැනට රජයේ පාසල උගන්වනවා. ඊට අමතරව ඉංග්‍රීසි විෂය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතන නැත්නම් මම කිව්වොත් NIE එකේ Bachelor of Education English degree එක සම්පූර්ණ කරලා තමයි ඉන්නේ. ඒ මගේ අධ්‍යාපන සුදුසුකම්. ඊට අමතරව මම දැනට සාමාන්‍ය පෙළ විෂයේ උත්තර පත්‍ර පරීක්ෂක විදිහකට වසර 10කට වැඩි අත්දැකීම් තියෙනවා. ඉතින් මම ඔයාලා දුවල පුතාලා හැමෝටම කියන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා නිව්ජන් ඔන්ලයින් පාසලත් එක්ක සම්බන්ධ වෙලා අනාගතයේ ඉංග්‍රීසි විෂය ඇතුළත සියලුම විෂයන් වලින් ඔයාලගේ මේ අපේ ලංකාවේ ඇතුළත ඊටාම දීප්තිමත්ව බැබලෙන හොඳ දරුදැරියන් පිරිසක් විදියට දක්ෂ දුවදරුවන් විදියට සමාජගත වෙමු කියලා තමයි ආරාධනා කරන්නේ. එතකොට මම කතා කරොත් මගේ ගැන කිව්වා, මගේ ඉංග්‍රීසි විෂය සහ අපේ මොඩියුල් සිස්ටම් එක ගැන කිව්වා. තව දුරටත් පන්තියත් එක්ක සම්බන්ධ වෙනකොට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් නිව්ජන් ඔන්ලයින් පාසලේ සචිරස මම ඒ වගේම අපේ සියලුම විෂයන් උගන්වන්න ආචාර්ය මණ්ඩලය ගැන මම කතා කරුවා. හොඳ දක්ෂ ආචාර්ය මණ්ඩලයක් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අද වැඩසටහනටත් තවත් අපේ ගුරු භවතෙක් සම්බන්ධ වීමට ඉදිරියේදී නියමිතයි. මම එතුමාවත් හඳුන්වලා දෙන්නම් පස්සේ. ඉතින් ගුරුවරුන් දැනට පාසල් වල අධ්‍යාපනය දරුදැරියන්ට ලබා දෙමින් පවතින සිදු කරන අපේ ගුරුවරුන් තමයි ඉන්නේ. ගොඩක් අත්දැකීම් බහුල විශේෂයෙන්ම කියන්න ඕන අත්දැකීම් කියන එක දැනුම තිබුණට සමහර වෙලාවට අත්දැකීම කියන්නේ දරුවන්ට උගන්වීමේ අත්දැකීම කියන දේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ අත්දැකීම ගැන කතා කරොත් දරුවොත් එක්ක වසර ගාණක් උගන්වීම් කටයුතු කරමින් පාසල් වල ඉතා දක්ෂ ගුරු භවතුන් කණ්ඩායමක් තමයි අපේ නිව්ජන් ඔන්ලයින් පාසලේ අපේ දරුදරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ ඉන්නේ. ඉතින් ඒ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබා ගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. එතකොට ඔයාලා අපේ ලංකාවේ වෙන සුවිශේෂී මෙතන මට පේනවා දරුදරියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ සුවිශේෂී දරුවන් පිළිවෙන්න ඔයගොල්ලෝ වාසනාවන්ත වෙලා තියෙනවා කියලා මම හිතනවා. හොඳයි. එතකොට ඊට අමතරව අපේ පන්ති කාලසටහන ගැන කතා කරොත් මම කොයි වෙලාවටද පුතේ පන්ති තියෙන්නේ? ඉස්කෝලේ යනවා අපි උදේ නේද? ඔයත් යනවා මමත් යනවා අපේ අනිත් ගුරුවරුත් යනවා. එතකොට කොයි වෙලාවටද නිව්ජන් ඔන්ලයින් පාසලේ පන්ති පවත්වන්නේ? ඔව් හවස 5:30න් පස්සේ. ඉස්කෝලේත් අපි වැඩ කරන්නේ ටයිම් ටේබල් එක නේද පුතේ? එහෙනම් ඔන්ලයින් පාසලේ අපි ටයිම් ටේබල් එකකට තමයි සතිය පුරාම ටයිම් ටේබල් එකක් හදලා තියෙන නිශ්චිත කාලසටහනක්. ඒක වෙනස් වෙන්නේ අවුරුද්ද පුරාම නිශ්චිතයි. ඒ කාලසටහනත් ඔයාලගේ WhatsApp සමූහයට යොමු කරයි. එතකොට හවස 5:30න් පස්සේ
හැමෝම විවේකීව ඉන්න වෙලාව නේද? ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා තවත් ඉගෙනීම් කටයුතු වලට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා භාවිත වෙනකොට නේද? හොඳට ඔයාලා නිවාඩු පාඩුවේ විවේකීව හරිම අර මං කිව්වා රිලැක්ස් එකේ වාඩි වෙලා නේද? හොඳට ඔන්ලයින් පාසලේ අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් දෙමව්පියන්ට ඒ වෙලාවට නිදහස් වෙලාවක් හවස රැකියාවලට ගිහිල්ලා තමන්ගේ වෘත්තීය වලට ගිහිල්ලා නිවසට ඇවිල්ලා දරුදැරිය ඉගෙන ගන්න එක බලා ගන්න පුළුවන්. අධීක්ෂණයක් යටතේ ඒක තමයි තියෙන ලොකුම වාසිය ඔන්ලයින් පාසලක. දරුදැරියන්ගේ ඉගෙනගෙන කොහොමද කරන්නේ මගේ දුව පුතා මේ කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒ විදිහට මේ දරුවා හොඳින් ඉගෙන ගන්නවාද ඒ හැමදේම අධීක්ෂණයක් කරන්න පුළුවන්. පාසලේදී එහෙම වෙන්නේ නැහැ නේද පුතේ? කියන්නේ පාසල් දුවල පුතාලා පාසල් ගියහම ගුරුවරු අපි ඔයාලානේ සම්බන්ධ වෙන්නේ දෙමව්පිය සම්බන්ධ වෙන්නේ නැහනේ. නමුත් ඔන්ලයින් පාසලේ ගුරුවරු දරුදැරියන් දෙමව්පියන්ට ඔයාලා අධ්‍යාපනය ලබන විදිහ ගැටලු අහනවද? ඒ සියල්ලම ගැන අධීක්ෂණයකින් ඉන්න පුළුවන්. ඒක සුවිශේෂී වාසියක් මේ ඔන්ලයින් පාසලේ ඔයාලට ලැබෙන නේද? ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා සියලුම දරුදැරියන්ට අපේත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔයාලට සුවිශේෂී අවස්ථාවක් ලැබිලා තියෙනවා. පළවෙනි වාරෙම නොමිලේ ඉතා වටිනා නිබන්ධනයක් ගෙදරට මෙවනවා. සච්චිරදි ලංකස ඒ ගැන ඔයාලට ඉතා මනසේ පැහැදිලි කරා. මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. ඉතින් මට අවස්ථාව ලබා දුන් පිළිබඳ සචිර සර්ට ඒ වගේම අපේ නිව්ජන් ඔන්ලයින් පාසලේ කළමනාකාරීත්වයට ස්තුතිවන්ත වෙනවා. මීළඟට අපේ පාසලේ ඔන්ලයින් පාසලේ නිව්ජන් ඔන්ලයින් පාසලේ තවත් සුවිශේෂී ගුරුවරයෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් සර් කෙනෙක් ඉන්නවා. හොඳද? එතකොට සචිර සර් විද්‍යාව උගන්වනවා. මම තරංග විමලසිරි මම ඔයාලගේ ඉංග්‍රීසි ගුරුතුමිය. ඒ වගේම අපේ ඔන්ලයින් පාසලේ විශ්ව සර් ඉන්නවා. විශ්ව සර් තමයි බුද්ධ ධර්ම විෂය. බුද්ධ ධර්ම විෂය නමකින් අලුත් වෙලා තියෙනවනේ නේද පුතේ? ඒ පිළිබඳව එකේ තියෙන ප්‍රවීණයෙක් තමයි අපේ මේ විශ්ව සර්. ඉතින් මම සර්ට ආරාධනා කරනවා මින් ඉදිරියට අපේ වැඩසටහන පවත්වගෙන යන්න කියලා. එහෙනම් පුතේ සියලු දෙනාටම ආයුබෝවන්. විශ්ව සර් අයිවන් පුතේ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා මගේ දරුවෝ සියලු දෙනාටම ඒ වගේම දෙමව්පියන්ගෙන් අවසරයි මම හිතනවා මාව ඇහෙන්නේ නැති කියලා පුතාලට නේද පුතේ හරි මගේ නම පුතේ විශ්ව හරිද එතකොට මම තමයි මේ නිව්ජෙන් ඔන්ලයින් පාසලේ 6 සිට 11 වසර දක්වාම බුද්ධ ධර්ම විෂය උගන්වන ගුරුවරයා වසර 4ක 5ක කාලයක් පුරාවට මම නිව්ජන් ඔන්ලයින් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා අපි බුද්ධ ධර්ම විෂය ගැන කටයුතු කරනවා. මුලින්ම මම අපේ තරංගනී මැඩම්ට ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව දීම සම්බන්ධව. ඉතින් පුතේ මේ මම තරංගනී මැඩම් කතා කරද්දි මට මතක් වුණේ මේ ඔයගොල්ලොන්ට මේ ඉංග්‍රීසි විෂය ඉගෙන ගන්න හරිද මේ මධ්‍යම පළාතින් ඉතාම දක්ෂ ගුරුවරියක් ඉතින් මට ඒක මේ මෙතන මතක් නොකර ඉන්න බෑ මොකද එතුණී තරම් ඉංග්‍රීසි විෂය තාමත් ලස්සනට උගන්වන ගුරුවරියක් ළමයි දහස් සංඛ්‍යාවකට මේ ඉංග්‍රීසි විෂය පිළිබඳ ප්‍රවීණ ගුරුවරියක් පුතේ නිසා ඔයගොල්ලෝ මැඩම් එක්ක හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ මොකද ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ අපිට තාමත් වැදගත් නේද ඉස්සරහට යන්න නේද ඒ නිසා ඔයගොල්ලන්ට හොඳ ගුරුවරියක් ලැබිලා ඉන්නවා ඉතින් මම මැඩම්ට ස්තුතිවන්ත වෙනවා අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ දරුවන්ට මේ ගැන්නේ කටයුතු සම්බන්ධව හරි එතකොට පුතේ දැන් මම උගන්වන විෂය තමයි දෙමව්පියන්ගේ දරුවනේ බුද්ධ ධර්ම විෂය. එතකොට බුද්ධ ධර්ම විෂයත් පුතේ දැන් අපේ දැන් අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක නේද අපේ විෂය නම තමයි ආගම හා සාරධර්ම අධ්‍යයනය. නේද? එතකොට ඒකේ යටතේ ආගම හා සාරධර්ම අධ්‍යයනය යටතේ අපේ බෞද්ධ දරුවෝ නේද බුද්ධ ධර්ම විෂය ඉගෙන ගන්නවා. නේද? ඒ වගේම අපේ අනිත් දරුවෝ ක්‍රිස්තියානි ධර්ම ඉගෙන ගන්න පුළුවන්. ඒ ආදි වශයෙන් පුළුවන්. නමුත් අපේ ආයතනේ මම බුදු ධර්ම විෂය තමයි උගන්වන්නේ. ආගම හා සාර ධර්ම කියන විෂය කැටගරි එක යටතේ. එතකොට පුතේ දැන් දෙමව්පියන් විශේෂයෙන් මම මේක දෙමව්පියන්ට කියනවා. දැන් අපේ තිබ්බ කලින් විෂය නිර්දේශයත් වඩා දැන් මේ මොඩියුල් ක්‍රමයත් එක්ක මේ නව විෂය නිර්දේශය යටතේ දරුවන්ට මේ දැන් මේක දැන් ආගම හා සාර ධර්ම අධ්‍යයනය කියන කොටසක් එහෙම විෂය නම නේ. එතකොට ඇත්තටම දරුවන්ට ගොඩාක් තමන්ගේ ජීවිතේ ගුණධර්ම හිතලා දියුණු කරගන්න විදිහට තමයි මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල මේ ආගම හා සාර ධර්ම අධ්‍යයනය කියන එක
සකස් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දෙමව්පියනි මම විශේෂයෙන්ම මේක දෙමව්පියන්ට කියන්නේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි දරුවන්ට කියනවානේ දෙමව්පියන්ට සලකන්න කියලා. එහෙම කියනවානේ දෙමව්පියන්ට සලකන්න, වැඩිහිටියන්ට සලකන්න කියලා කියනවා. හැබැයි මේ අලුත් විෂය නිර්දේශය යටතේ දරුවන්ටම හිතන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවා. ඇයි අපි දෙමව්පියන්ට සලකන්න ඕනේ? ඇයි අපි ගුරුවරුන්ට සලකන්න ඕනේ? ඇයි අපි ගුරුවරුන්ට ගරු කරන්න ඕනේ? ඒගොල්ලොන්ටම හිතන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. එතකොට ළමයි ගුණධර්මයක් පුරුදු කරන්නේ අවබෝධයෙන්. දැන් අපිට සමහරලාට අපිට දැන් අපි සමහරලාට කියනවනේ කවුරුර වැඩි දෙයක් කියනවනේ අරක කරන්න මේක කරන්න පුතේ අරක හොඳයි මේක හොඳයි කියලා. ඒතර ළමයාට සමහරට අවබෝධයක් නැහැ. ඇයි අපි මේක කරන්න ඕනේ? නේ ඇයි අපි මේක කරන්න ඕනේ කියලා අවබෝධයක් නැහැ සමහරලාට. හැබැයි මේ අලුත් විෂය නිර්දේශය යටතේ හරිද මේ දරුවන්ට ಗುಣධර්ම රාශියක් දිනු කරගන්න වගේ මේක අවබෝධයෙන් දිනු කරගන්න ඕන විදිහට ඉතින් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කරලා තියෙනවා. එනේ දරුවන්ටම හිතන්න අවස්ථාවක් තියෙනවා. ඇයි දෙමව්පියන්ට සලකන්න ඕනේ? මොකද්ද දෙමව්පියන්ට සලකන එකේ වැදගත්කම? දරුවම හිතන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒක අපේ රටේ මේ දුවා දරුවන් පුංචි මල් කැකුළු ටික රැකගන්න ඉතාමත් හොඳ ප්‍රවේශයක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි නිව්ජෙන් ඔන්ලයින් පාසලේ දෙමව්පියනි දරුවනි ඉතින් බුද්ධ ධර්ම විෂය උගන්වන ගුරුවරයා හැටියට ඉතින් මම මේ වගකීම බාර ගන්නවා. ඒ වගේම තමයි දරුවට දැන් පාසලට ගිහිල්ලා මේ මොඩියුල් ක්‍රමයනේ තියෙන්නේ නේද? එතකොට සමහරට ඒක අපේ මේ දරුවන්ට දෙමව්පියන්ට විතර නෙමෙයි ගුරුවරුන්ට උනත් ඒක නිකන් අලුත් දෙයක් නිසා නේද? අපි දැන් ඔන්ලයින් පාසලට කලින් අපි ඉගෙනීම් කටයුතු සිදු කරන නිසා දරුවන්ට එතකොට පාසලේදී ඒ අධ්‍යාපන කටයුතු කරගන්න බාධාවක් වෙන්නේ නැහැ. ඒතර ඒක මම මගේ විශේෂ සම්බන්ධ වන පුංචි හැඳින්වීමක් කරේ. හරි. ඒ වගේම තමයි මට ඉතින් පුංචි මතක් කිරීමක් කරන්නත් ඕනි. ඒක තමයි දැන් දෙමව්පියෝ දරුවෝ හිතන ඇති. දැන් මේක නොමිලේනේ කරන්නේ පළවෙනි වාරෙම නේද? සමහර දේවල් තියෙනවානේ නොමිලේ දෙන දේවල් වල අගේ චුට්ටක් අඩු කරලා දෙන දේවල් තියෙනවානේ. ඒකනේ මේ සාමාන්‍යට අපේ සමාජයේ ස්වභාවය ඒකනේ නේද? දෙමව්පියනේ. හැබැයි අපි මේ නොමිලේ මේ පළවෙනි වාරේ ඉගෙන ගන්න අවස්ථාව ලබා දීලා තියෙන හේතුව තමයි දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමය අලුත්නේ දරුවන්ට ගුරුවරුන් අපිටත් අලුත් හරිද ගුරුවරුන් අපටත් අලුත් මට නම් ඉච්චරම අලුත් භාවයක් නැහැ මොකද මම පිටරට යුනිවර්සිටි එකේ ඉගෙන ගත්තේ එතකොට මේ ක්‍රමය මට ටිකක් හුරුයි හරිද එතකොට මේක දරුවන්ට අලුත් ගුරුවරුන්ට අලුත් සහ දෙමව්පියන්ටත් අලුත්. ඉතින් මේක මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නිසා මේකට අනුගත වෙන්න ඕනේ දරුවෝ ගුරුවරු ළමයි හැමෝම අනුගත වෙන්න ඕනේ. ඒ නිසා තමයි නිව්ජෙන් ඔන්ලයින් ආයතනයේ කළමනාකාරීත්වය ස්තුතිවන්ත වෙනවා නිව්ජෙන් ඔන්ලයින් ආයතනයේට අපේ රටේ දරුවෝ වෙනුවෙන් මේ කරන කැපකිරීම ගැන. ඒ කැපකිරීම මොකක්ද කියලා දෙමව්පියන්ට තේරෙයි. ඉතින් මේ නොමිලේ මේ අවස්ථාව ලබා දෙන්න හේතුව තමයි මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දරුවන්ව අනුගත වෙන්න ඕන. එතකොට දරුවන්ව අනුගත වෙන්න යම් කාලයක් ගත වෙනවා. නේ යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා තමයි ආයතනයේ කළමනාකාරීත්වයේ විශේෂයෙන්ම අපේ කළමනාකාරීතුමා මේක එතුමාගේ තීරණයක් අපිටත් කතා කරලා කිව්වේ සර් මට මේක මේ ළමයිට මේක දෙන්න ඕනි මේ හොඳට උගන්වන්න ඕනි ළමයිට මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේක ළමයිට හොඳට අවබෝධ වෙන්න ඕනේ. සර් ඒ නිසා අපි මේ වාරේ මේ ළමයිට මේක නොමිලේ කරමු. හරිද? ඉතින් ඒ නිසා අපේ ආයතනයේ කළමනාකාරීත්වය තීරණය කරා මේක නොමිලේ ගන්නන්න හේතුව තමයි මේක අලුත් විෂය නිර්දේශයක්. හරිද? ඒක අනුගත වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා නොමිලේ ලබා දෙනවා. ඒතකොට දැන් මම කලින් කිව්වා වගේ නොමිලේ දෙන දේ තුල නේද? ක්වොලිටි එකේ අඩුවක් එන්න පුළුවන් කියලා සමහරට අම්මලාට හිතෙන්න පුළුවන්. නෑ එහෙම වෙන්නේ නෑ. හරිද අපි අපේ ආයතනයේ අනිත් පන්තිවල අනිත් පන්ති ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් grade 7 grade 8 grade 9 grade 10 මේ පන්ති වලට උගන්වන විදිහටම ඒගොල්ලන්ට දෙන materials ඔක්කොම අපි අපේ මේ 6 වසරේ පුංචි දරුවන්ටත් දෙනවා. උදාහරණයක් හැටියට අපේ සචිර සර් විස්තර කරා ටියුට් එක ගැන නේ. එතකොට ඔයගොල්ලන්ට විෂයන් දැන් 15ක් විතර තියෙනවානේ. දරු විෂයන් 15ට පළවෙනි වාරයටම අදාළ උදාහරණයක් හැටියට ගත්තොත් බුද්ධ ධර්ම විෂයේ මොඩියුල්ස් දෙකක් තියෙනවා පාඩම් 8ක් තියෙනවා. මොඩියුල්ස් දෙකට පාඩම් 8ක් එනවා. හරිද? ඉතින් ඒ පාඩම් 8ටම අදාළ ක්‍රියාකාරකම් හරිද? ඒ මොඩියුල් කරන්න ඕනි දේවල් ඊට පස්සේ ඇක්ටිවිටි තව තියෙන එක්ස්ට්‍රා ඇක්ටිවිටීස්
හරිද? ළමයි එක ඩිස්කස් කරන්න ඕනි දේවල් මේ ඔක්කොම ටියුට්ස් වලට දාලා තියෙනවා. ඒතර පාඩම් 8ක් බුද්ධ ධර්මයේ ටියුට් එක බුද්ධ ධර්මයේ දෙන කොටස විතර පාඩම් 8ක අන්තර්ගතයක් තියෙනවා. ඒ විදිහට විෂයන් 15ක ඉතා විශාල නිබන්ධනයක් පුතාලට ලැබෙනවා. ඒක නොමිලේ ලැබෙන්නේ සචිල සර් මතක් කරා නේද? මම එකයි කිව්වේ ක්වොලිටි එක බිඳුවකින්වත් අඩු වෙන්නේ නැහැ නොමිලේ ගන්නවා කියලා. හරිද? ඉතින් මේක අපේ රටේ දරුවන් වෙනුවෙන් කරන සේවාවක් හැටියට තමයි අපේ කළමනාකාරීත්වය මේ තීරණය අරන් තියෙන්නේ. සම නැවත වතාවක් අපේ ආයතනයේ නියෝජන ආයතනයේ කළමනාකාරීත්වයට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අවස්ථාවක් අපේ දරුවෝ වෙනුවෙන් නිර්මාණය කිරීම සම්බන්ධව. මොකද වාරයක්මනේ නේද? නේද? අපි පාසල් ගියත් බස් ගාස්තු හරි ගෙවන්න වෙනවනේ බස් නේද? හැබැයි මේක ඒගොල්ලොන්ට වියදමක් යන්නේ නැහැ. අර කිව්වා වගේ අර රුපියල් 100ක් ලබා දීලා අර රෙජිස්ට්‍රේෂන් එක වගේ නේද? ඒක වෙන්න විතරයි තියෙන්නේ. ඒ ඇරෙන්න ඔයගොල්ලොන්ගෙන් වෙන මුදලක් යන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි දැන් අපි බලාපොරොත්තු වෙනවා දෙමව්පියන්ගෙන් ඉතින් අපිට මේ අලුත් විෂය නිර්දේශය කටයුතු ගැනීම සාර්ථක කරගන්න දෙමව්පියන්ගෙමුත් අපිට උපකාරයක් ඕනේ විශේෂයෙන්ම අර දැන් ඔයගොල්ලෝ පහේ ශිෂ්‍යත්ව විභාගයේදී දරුවත් එක්ක හිටියනේ ළඟින්ම නේද? ඒ නිසා මේ අලුත් විෂය නිර්දේශයන් නිසා දරුවව මේකට කියන්නේ මම කියන්නේ එකට හුරු වෙන්න යම් කාලයක් ගන්නවනේ. ඉතින් ඒ නිසා දෙමව්පියෝ චුට්ටක් ළඟින් ඉන්න වෙනවා. හරිද? අර ශිෂ්‍යත්වයෙන් පස්සේ චුට්ටක් විතර නිකන් නේද? ළමයාට නිදහසක් එහෙමත් දීලා ඇතිනේ. ඉතින් ආයෙත් මම අම්මලාට කියනවා දැන් මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැන් ගැනීම කටයුතු පටන් ගන්න නිසා චුට්ටක් දරුවත් එක්ක නේද? ටිකක් ළඟින් ඉන්න ඒක අපිටත් පහසුයි. ඒකට දෙමව්පියොත් ටිකක් අවධානයෙන් ඉන්න නිසා මේ අපිටත් පහසුයි ගැනීම කටයුතු කරන්න. ඉතින් මම ඒක දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ අපේ මේ අලුත් අධ්‍යාපන සංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා දෙමව්පියන්ගේ අවධානය සහ දරුවත් එක්ක රැඳී සිටින්න කියලා අපිට මේක සාර්ථක කරගන්න. ඉතින් මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මතක් කරන්න අපිට දැන් පන්ති පටන් ගන්න කවද්ද? නේ සර් කිව්වේ නෑනේ නේ. සර් කිව්වේ නෑ පන්ති පටන් ගන්න දවසේ නේ. මේ දරුවෝ ටික බලන් ඉන්නවා. අනේ කවද්ද පන්ති පටන් ගන්න අපිට? නේද? පුතේ. එහෙම නේද? හරි මම දැන් කියන්නම් පන්ති පටන් ගන්න දවස. හෙට නෙමෙයි පුතේ අනිද්දා. කවද්ද? අනිද්දා කියන්නේ කවද්ද? 30. හරිද? අපි 30 වෙනිදා පුතේ ඔයගොල්ලොන්ට පළවෙනි පන්තිය ඉස්සරොම් ආරම්භ කරනවා. ඉගැන්වීම් කටයුතු ආරම්භ කරනවා. ඒතර ඔයගොල්ලොන්ට කාලසටහන පුතේ පන්ති තියෙන දවස් ඒ කියන්නේ උදාහරණයකට විද්‍යාව කවද්ද? නේද? ඉංග්‍රීසි විෂය කවද්ද? ගණිත විෂය කවද්ද? බුද්ධ ධර්ම විෂය කවද්ද කියලා කාලසටහන පුතේ ඔයගොල්ලෝගේ WhatsApp group එකට දානවා. හරිද? නේද? එතකොට 30 වෙනිදා ඉඳන් පුතේ සූදානම් වෙන්න අපි දැන් ඔන්න ඔය අපේ ප්‍රාථමික අංශයේ හිටපු දරුවෝ දැන් ඔන්න නේද? ද්විතීක අධ්‍යාපනයට යන්න දැන් ඔන්න දැන් චුට්ටක් ලොකු ළමයි. හරිද? ඒ නිසා එහෙනම් පුතේ අපි සතුටින් නේද? ගුණාත්මක අධ්‍යාපනයක් ලැබමු පුතේ මේ ඉදිරි අවුරුද්දේ අපේ නියුජෙන් ඔන්ලයින් පාසලත් එක්ක එකතු වෙලා. ඉතින් සහභාගී වෙච්ච දරුවෝ සියලු දෙනාටම දෙමාපියන්ට ඉතින් මම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සහභාගීත්වයේ සම්බන්ධව සහ මම ගුරුවරයෙක් හැටියට නැවතත් නියෝජන ඔන්ලයින් ආයතනයේ ස්තුතිවන්ත වෙනවා. මොකද දරුවන්ට මේ වගේ ගුණාත්මක නේද? ගුණාත්මක උදයක් ලබා දීම සම්බන්ධ විශේෂයෙන්ම නොමිලේ එක පළවෙනි වාරය තුල හරි ලබා දීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් පුතේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අයිබෝවන්. මම සචිල් සර්ට නැවතත් අවස්ථාව ලබා දෙනවා. සචිල් සර් ඔයගොල්ලන්ට ඉදිරි විස්තර කටයුතු කරයි. එහෙනම් තෙරුවන් සරණයි පුතේ. අයිබෝවන්. සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. හරි බොහොම ස්තුතියි විශ්වස. ඉතින් ඔන්න අපේ ඉංග්‍රීසි විෂය පිළිබඳ තරංගනී මැඩම් කතා කරා. ඒ වගේම බුද්ධ ධර්මයේ විෂය පිළිබඳව අපේ විශ්වස කතා කරා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති පුතේ අපි මේ මොනතරම් දැනුම් සම්භාරයක් තියාගෙන ඉන්න ගුරුවරු පිරිසක්ද අපේ ඔන්ලයින් පාසලත් එක්ක එකතු කරගෙන ඉන්නේ කියලා. ඉතින් දක්ෂම ගුරුවරු පිරිසක් මේ විෂයන් වලට අමතරව අනිත් විෂයන් වලත් පුතේ අපේ ලොකු අත්දැකීම් තියෙන දක්ෂ ගුරුවරු පිරිසක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔයාලා ගොඩක් වාසනාවන්තයි මේ ගුරුවරු හරහා ඉගැන්වීම ලබා ගන්න. ඉතින් ඔයාලට අන්තිමට කියන්න තියෙන දේ තමයි අපි දැන් ඔන්න විස්තර ගොඩක් කිව්වා. ඊට සර් කිව්වා කවදාද අපේ පන්ති ආරම්භ වෙන්නේ කියලා. දෙසැම්බර් 30 වෙනිදා අපේ නව පන්ති ආරම්භ වීම සිද්ධ වෙනවා. ඉතින් පන්ති ආරම්භ ගන්නේ කොහොමද?
අර රුපියල් 100ක මුදල ඔයාලා ගෙවීම කරන්නේ කොහොමද? සහ පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද? කාලසටහන මොකක්ද කියන සියලුම තොරතුරු පුතේ අපේ ආයතනය මගින් ඔයාලගේ WhatsApp group එක හරහා දැනුවත් කිරීම සිද්ධ කරනවා. හරිද? WhatsApp group එක හරහා දැනුවත් කිරීම සිද්ධ කරනවා. හරි. එහෙනම් හරි. ඉතින් ඔන්න අපේ සමහර දරුවෝ ඇති අපේ දැන් මැසේජ් වලින් ආව එකක් තමයි සමහර දරුවෝ ඉන්නවා පුතේ ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගන්න නේද? අපි කියන්නේ ඉංග්‍රීසි මීඩියම් කියලා. ඉතින් ඉංග්‍රීසි මාධ්‍ය නැත්තම් ඉංග්‍රීසි මීඩියම් අපේ ඉගෙන ගන්න දරුවන්ට මේ වගේම වැඩසටහනක් පුතේ ඉදිරි දිනයක් තුලදී අපි පවත්වනවා. කොහොමද ඔයාලා ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සඳහා මේ මොඩියුල ක්‍රමයේ වැදගත් වෙන්නේ සහ අපේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි සිංහල මාධ්‍ය විතරක් නෙමෙයි පුතේ අපේ ආයතනය මගින් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් සිද්ධ කරනවා. ඉතින් ඔන්න ඔයාලට ඉදිරි දිනකදී ඒකත් අපේ ආයතනයේ මගින්ම ඔයාලට දැනුවත් කරයි කවදද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම අපේ WhatsApp group එකේ රැඳිලා ඉන්න පුතේ අපේ WhatsApp සමූහය හරහා ඔයාලගේ ඉදිරියට තියෙන සියලුම විස්තර සහ පණිවිඩ දැනුවත් කිරීම හැම දෙයක්ම අපේ WhatsApp group එක හරහා ඔයාලට දැනුම් දෙනවා. ඔන්න ඔයාලගේ ඉංග්‍රීසි මාධ්‍ය විෂය නිර්දේශය හදාරන්න හිතාගෙන ඉන්න දරුවෝ ඉන්නවනම් අපේ දෙමාපියොත් සමහර වෙලාවට කැමති නේද ඉංග්‍රීසි මීඩියම් කරන්න. ඔන්න හිතාගෙන ඉන්න දරුවෝ ඉන්නවනම් එයාලට මේ වගේම වැඩසටහනක් අපි ඉදිරි දිනයකදී සැලසුම් කරනවා. දැන් අද දවසේ අපි සිංහල මාධ්‍ය විෂයන් පිළිබඳව තමයි දැනුවත් කරේ. අපේ ආයතනය තුළ ඉංග්‍රීසි මාධ්‍ය විෂයනොත් ඔයාලට 6 වසරේ ඉඳලා 11 වසර දක්වාම පැවැත්වෙනවා. ඉතින් ඒ පිළිබඳව පුතේ අපි දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉදිරි දිනය තුළ අනිවාර්යෙන් සූදානම් කරලා ඔයාලව දැනුවත් කරන්න. එහෙනම් ඔයාලගේ ටයිම් ටේබල් සහ අපේ ගිණුම් අංක පිළිබඳ විස්තරත් හැම දෙයක්ම ඔයාලගේ WhatsApp group එක හරහා අපේ ආයතනයේ මගින් මෙතනින් ඉදිරියට ඔයාලට දැනුම් දෙයි. එහෙනම් අපි හැමෝම කවදාද ආයෙ හම්බෙන්නේ? දෙසැම්බර් 30 වෙනිදා. එතකොට මෙහෙම නෙමෙයි හම්බෙන්නේ නේද? අලුත් පන්තියකින් තමයි අපි අපේ කටයුතු සූදානම් කරන්නේ. හරි. ඉතින් ඔන්න හරි. ඔන්න ඔයාලට පුතේ හෙට දිනේ වෙද්දී කාලසටහන ලැබෙයි. දැන් අපේ ආයතනයෙන් දුන්න දැනුම් දීමක් අනුව හෙට දිනේ වෙද්දී ඔයාලට කාලසටහන ලැබෙනවා. ඒත් එක්කම අපි දෙසැම්බර් 30 වෙනි අඟහරුවාදා ඉඳලා අපේ ඉගෙනීම් කටයුතු ආරම්භ කරනවා පළවෙනි පන්තියේ ඉඳලා. ඉතින් ඔයාලා දිගටම WhatsApp group එකේ රැඳිලා ඉන්න. WhatsApp group එක හරහා කොහොමද ඔයාලගේ නිබන්ධනය ගෙදරට ගෙන්න ගන්නේ? මම කියවනේ ජනවාරි 15ට කලින් ඔයාලගේ අලුත් ටියුට් එක ඔයාලා අතට ලැබෙනවා කියලා නේද? ඉතින් කොහොමද ඔයාලා ඒක ගෙන්න ගන්නේ? කොහොමද ගෙවීම් කටයුතු අර රුපියල් 100ක පුංචි මුදල කොහොමද ගෙවීම් කටයුතු සිද්ධ කරන්නේ සහ කොහොමද ඔයාලගේ ලිපියන් ලබා දෙන්නේ කියන සියලුම තොරතුරු අපේ WhatsApp සමූහය හරහා දැනුම් දීම සිද්ධ කරයි. හරි. එහෙනම් පුතේ මේ දේවල් ටික තමයි ඔයාලට දැනුම් දෙන්න තියෙන දේවල් විදිහට තියෙන්නේ. එහෙනම් අපි දෙසැම්බර් 30 වෙනි අඟහරුවාදා ඔයාලගේ අලුත් පන්තිත් එක්ක සම්බන්ධ වෙමු. එහෙනම් අපේ දරුවන් සහ දෙමාපියන් හැමෝටම සුබ දවස්.